හෙලෝ එවරිවන්. අන්න අදත් මං ආවා ඔයාලා ආස කරන කේක් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා විතරක් නෙමෙයි මාත් ගොඩක් ආසයි එක එක විදිහේ කේක් හදලා try කරන්න. අයිසිං කරද්දි ගොඩාක් ෆන් වගේ පෙන්වන්නට මේවා අස් කරන්න ගියාම නම් චුට්ටක් විතර කම්මැලි. ඒ වුණත් මේක මං ආස කරන වැඩක්. අද කේක් එකට ෆොන්ඩන්ට් ඕනේ. ඉතින් මං හදාගත්ත ෆොන්ඩන්ට් එක චුට්ටක් මං අතින්ම ගන වුණා. මොකද මං අතින් ගොඩාක් අර රෝල් කරනකොට කෝන් ෆ්ලවර් දානානේ. ඉන්නේ කෝන් ෆ්ලවර් එක චුට්ටක් වැඩි වෙච්ච නිසා චුට්ටක් ඩ්‍රයි ගතියක් ආවා. ඊට පස්සේ මම කලින් කපාගත්ත හැඩයක් තිබ්බා පේපර් එකක කොළ එකක හැඩේ. ඒක මම ෆොන්ඩන්ට් එක උඩින් තියලා කපාගත්තා. මම මුලදී හිතුවා මෙහෙම කලින් කපලා වේලෙන්න මේ විදිය සෙටප් එකක් උඩින් තිබ්බොත් ඒක මට ලේසි වෙයි කියලා. ඊට පස්සේ මම පාවිච්චි කරපු කේක් ගැන කිව්වොත් මම කිලෝ එකක් තමයි කේක් පාවිච්චි කරේ බටර් කේක්. බටර් කේක් එකේ කලර්ස් දාන්න නැතුව එක ග්‍රෑම් 500කින් හදාගත්තා. ඉතුරු දෙක නිල් පාට දාලා ග්‍රෑම් 250 හදාගත්තා. ඊට පස්සේ ඒ කේක් තුන එකට බටර් අයිසිං වලින් සෑන්ඩ්විච් කරලා කේක් එකට ඕනි හැඩේ හදාගත්තා. මට කියන්න බැරි වුණානේ අද මම හදන්නේ බොස් කෙනෙක්ට ගැලපෙන ෂර්ට් එකක් කිව්වට ෂර්ට් එක උඩින් කෝට් එකක් දාපු ඒ විදිහේ තීම් එකට එන කේක් එකක්. ඉතින් මෙහෙම කේක් එකක් මම කලින් හදලා තිබ්බේ නැහැ. මේක ෆස්ට් ටයිම් එක. ඉතින් මම ෂර්ට් එකට එන ටික සුදු පාටින් මේ විදිහට අයිසිං කරගත්තා. ඊට පස්සේ වටේට කෝට් එක විදිහට නිල් පාට කෝට් එකක් තමයි යවුවේ අයිසිං කෝට් එකක්. කලින් හදලා නැති කේක් ඩිසයින් හදන්න ආස වුණත් මුලදී චූටි බයක් තැතිගැන්මක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා නතර වෙන්නේ නැහැ. try කරලා බලනවා. ඊළඟට අපිට ෆොන්ඩන්ට් වලින් තව කොටස් ටිකක් කපා ගන්න තියෙනවා. මේ කපන්නේ මම නිල් පාටෙන් කෝට් එකේ අර දෙපැත්තේ තියෙන්නේ මම එකට මොකක් කියලාද කියන්නේ? එන්නේ පාර්ට්ස් දෙක කෝට් එකේ දෙපැත්තෙන් තියෙන පාර්ට්ස් දෙක තමයි මෙහෙම කපා ගන්නෙ. මේ විදිහට එකටම කපලා පස්ස මැදින් වෙන් කරලා කොටස් දෙකක් විදිහට මම කපා ගත්තා. ඊළඟට ඒකේ බටන්ස් තිබ්බෙත් මේ පාටින්ම ඒ කියන්නේ බ්ලූ කලර් එකෙන්මයි. ඒකත් මම කපාගත්තේ නොසල් එකක් පාවිච්චි කරලා රවුන්ඩ් ටික කපාගෙන ඊට පස්සේ ඒක මැදින් චූටි තිත් දෙකක් ටූත් පික් එකකින් චූටි තිත් දෙකක් තිබ්බා බටන් එකක් වගේ පේන්න. ඊළඟට ඔයාලට මතක ඇතිනේ මම මුලදිම කොළ එක කලින් වේල ගත්තා. ඊට කලින් මේ කොළ එකේ මම කලින් කපාගත්තා මගේ කොටස් දෙකක් තියෙනවා කියලා දෙපැත්තට අන්න ඒ දෙක මම ටූත් පික් වලින් සෙට් කරගත්තා. ඊළඟට වේලගත්තු කොළ එක තමයි අර පස්සෙන් පෙන්නුනේ. ඒක මම එතන ඒ හැඩයට වේලගත්තට ඒක කේක් එකට සෙට් වෙන හැඩයට නෙමෙයි තිබ්බේ. ඉතින් චුට්ට ඩ්‍රයි වෙලා තිබිච්ච නිසා කේක් එකට සෙට් කරගන්න ටිකක් අමාරු වුණා. හැබැයි කොහොම හරි සෙට් කරගන්න පුළුවන් වුණා. හැබැයි පොඩ්ඩක් හැඩේ වෙනස් වුණා. සාමාන්‍ය ගෝල්ඩ් කලර් එකකින් මොකක් හරි හදනකොට yellow කලර් වලින් තමයි අයිසින් එක ගන්න ඕනේ. හැබැයි මට අමතක වෙලා yellow කලර් ෆොන්ඩන්ට් තියන්න බැරි වුණා. ඒ නිසා blue කලර් එකේම ගෝල්ඩ් කලර් එක කලර් කරා පේන්ට් කරා. හැබැයි චූටි වෙනසක් තිබ්බ ගෝල්ඩ් පාට ගොඩක් ඉස්මතු වෙන්නේ නැහැනේ. හැබැයි මේක කැත නැහැ කියලා මට හිතෙනවා. මේ බෝ එකේ චූටි තිබිච්ච පැල්ලම් වගේ ඒවා මම ආපහු පේන්ට් කරා. ඉතින් මේ තියෙන අවසානයේ මගේ කේක් එක කොහොමද? ඔයාලට මොකද්ද මේ ගැන හිතෙන්නේ? බලන්න කමෙන්ට් කරන්න.